මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ටිකක් ලොකු තොප්පියක් ගොතා ගන්න කොහොමද කියලා. මම අද ඒකට පාවිච්චි කරන්නේ බේබි වූල්. මේවා ඔයාලට පහසෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මම අදත් වෙනදා වගේම මිලිමීටර 2.5 වූල් කටුවක් තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ තොප්පිය ගොතා ගන්න. එහෙනම් අපි බලමු මේ තොප්පිය ගොතන්න ආරම්භ කරන්න කොහොමද කියලා. හරි මම ඔන්න කියවනේ බේබි වූල් තමයි පාවිච්චි කරන්න කියලා. මේක හරිම පොඩි නූලක් නිසා මෙන්න මෙහෙම බේබි වූල් නූල් දෙකක් එකට එකතු කරලා තමයි මේ තොප්පිය ගොතන්න මම ඒ කියන්නේ මේ සම්පූර්ණ තොප්පියම ගොතන්නේ මෙන්න මේ විදිහට නූල් දෙකක්. ඒ කියන්නේ බේබි වූල් දෙපොටක් එකට එකතු කරගෙන. ඉස්සලාම මෙන්න මේ විදිහට මම දන්වැල ගොතන්න ආරම්භ කරනවා. ඊළඟට මම දන්වැල් 120ක් ගොතා ගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මේ විදිහට මම දන්වැල් 120ක් ගොතනවා. හොඳට මතක තියාගන්න මෙන්න මේ නූල් දෙකම එකට එකතු කරලා එකට අල්ලලා තමයි මම මේ තොප්පිය